guys ඉතින් ඔන්න අපි ප්ලේ කරන්න යන්නේ අද ඇනකොන්ඩා. මේ ගේම් එක ඒකේ ඉන්නේ ඇනකොන්ඩේ. ඒක ඌ පාවි තමයි යන්නේ. ඉතින් බලමු ඉතින් ඌ හම්බෙයිද කියලා. මෙන්න මේ කොළ 10ක් තියෙන මේ කොළ 10 ගන්න දී. මොකද්ද මම වරෙන්කෝ. අතට වරෙන්කෝ. හරි. ඔසේ යාළුවනේ ඇනකොන්ඩේ. කන කඩාගෙන ඉන්නේ නිකන් නෙමෙයි. දුවමු. අයියෝ පවර එක අඩුනේ ඉක්මනට යමන් පවර එක අඩුනා අයියෝ. ඇනකොන්ඩා කයි වගේ. හොඳ වෙලාවට වෙට්ටුවක් දාගන්න පුළුවන් කාමරයක් වෙට්ටුවක්. කොණ්ඩ පණියාද? ඇනකොන්ඩාට අහුනොත් එන්නේ. ඕක තමයි ප්‍රශ්නේ. අපි ආයි ප්ලේ කරලා බලමු. අද දින්නන්න බැරිුණොත් වෙන දවසක ආයි ගහලා බලමු. ඒ තප්පර ගානක් තියෙනවා ඒක ඉවරුන ගමන් ඒ තප්පර ගාන ඉවර වෙන්න කලින් අපිට කොළ ටිකක් හොයාගන්න හැකි. එතකොට ඇනකොන්ඩා නැහැ. ඉවර වුණ ගමන් වෙන තැනකින් අපි ඔන්න ඔකයි පාර. අපි ගහලා බලමු මේ පාරවත් පුළුවන් වේද කියලා. අම්මා කොණ්ඩ පයින්නවා යාළුවේ. මේ කොණ්ඩ නම් හරියන්නේ නැහැ මේ. ආයි ගහලා බලමු. තප්පර ගාන ඉවර වෙනකන් කොලයක් හොයාගන්න පුළුවන්. එතකොට ඇනකොන්ඩා නැහැ. ඇනකොන්ඩා උත්තර ඔන්නේ කොහෙන්ද බෑ ඉස්සෙල්ලා ඇනකොන්ඩා හිටියනේ හිටියා වගේ. අපි ඇනකොන්ඩා ගණන් ගන්න කියලා මේ පාරවත් දිනා ගන්න පුළුවන් ඉන්නේ කියලා. අම්බෝ කොළ දෙකක්ම තියෙනවා. ආසනානේ. මේ ගේම් එක ඉස්සරහට ඇවිල්ලා දීප දැන් අප්ඩේට් එකක් ඇවිල්ලා. ඉස්සර අපිට හැංගෙන්න පුළුවන් දැන් බෑ. ඒ විතරක් නෙවෙයි දැන් ඔන්ලයින් ගහන්නත්. දැන් අපිට යාළුවොත් එක ගහන්නත් ඇයි. ඇනකොන්ඩා එයිද? කොණ්ඩා කයිද? මම යාළුවෙක් එක්ක ගහන්නේ තනියෙන් නෙවෙයි. කටහඬ ටිකක් ඇහෙනවනේ. කොණ්ඩ මේ ළඟ පාතක ඉන්නවා වගේ. සිරිබිලි ගාලා. නේ දුවන පවර් එක නැති වුණා. කොණ්ඩ කොහෙන්ද එන්නේ? කොණ්ඩ ඔයා හරි හොඳයි නේ පයින්න එපා. බං කොලයක් අහලා තියෙනවා. හරි. පොඩ්ඩක් ඉන්න අපි පවර් එක දාගෙන අපි දුවන එක දාගන්න ඕන නැත්තම් කොණ්ඩා මගදී ආවුනොත් ඉවරයි. දැන් කොණ්ඩ මෙතෙන්ට ආවම තමයි සීන් එක. අම්බෝ එක කොලයක් තියෙනවා. තායකක් තියෙනවා. අම්බෝ වාසනා. මේ පාර නම් දියන්න හැක්කේ වගේ. අනේ කොලේ නම් යාළුවේ මේක න හරිම අමාරුයි. අපි හාත් දාලත් ගහලා බලමුද? හාත් නම් අමාරු ඇති ගොඩක්. අමාරු.
එදා මේ ඉස්සෙල්ලා මේ පැත්ත කුයිද බං මේ වතුනේ. අර පැත්තට ගිහින් කොළයක් තිබ්බා. කොණ්ඩ පිටිපස්සේ. මල්ලි පණී. ඔයාට බෑ. ඉව අල්ලා. අල්ලගනිය බැයි. ඊ මොකද්ද මේ? අම්මලා කොණ්ඩේනෝ කියපා. කොණ්ඩ මගේ අරගන්න ඕනේ නැත්තම් කියලා. මේ පාර නම් කොළේකින් පරදී වගේ. අයියෝ. මේක දිනන්න වෙන්නේ. තා තුන් පාර බලලා මම වීඩියෝ එක එන්ඩ් කරනවා. මේ පැත්තට මේ පැත්ත සුබ. මේ පැත්තේ කොළ ටිකක් හොයාගන්න. මේ පැත්තේ කොණ්ඩයි. කොණ්ඩ අනේ. නෙවෙයි අර පැත්තේ. වචන පටලලා වෙනවා. මේ කියන්නේ කොළ මචං. මේක තමයි කොළ කියන්නේ. තොත්තම බෙදලා මේක ඇදලා තියෙන්නේ. බලහන් මේ චිත්‍රයක්වත් හරියට ඇඳගන්න. මෙතන නම් ඇනකොන්ඩාවත් වෙට්ටුවක් දාගන්න උඩුව. ඊසි එක. අපේ අහාමෑන්තුත් මේක ගහනවා. බලාගෙන මචං පවර් එකක් තිබුණා. කොණ්ඩ පිටිපස්සේ. එපා ගන්න එපා. කොබන් කොණ්ඩ. අම්බෝ මෙන්න මෙහෙ. පවර් එක. නැගලා දුවලා අපි යන්නේ මිතුර. දුවමු. කොහෙ නෙවෙයි. මේක දැනගත්තේ මෙච්චර මං ගේම් එක ගහලා. මෙච්චර ගැහුවේ නෑ ඊයේ ඩවුන්ලෝඩ් කරගත්තේ. ඒක වෙනම කතාවක්. හැබැයි මේකත් අරගෙන නෑ මේක හැංගෙන්නම තියෙන්නේ නේ. කොහේ යට කොළයක් තිබ්බ. කොණ්ඩ මගේ ඇරේවා. මේ බලාගන්න කියන්නේ කොණ්ඩ කොහෙද ඉන්නේ කියලා. අර අයිස් කියලා ගේම් එකේ නම් බලාගන්න ඇහැක් දාලා. මේක මේ මෙහෙම වෙනෝනේ. යන කොණ්ඩ ළඟ ඉන්න වෙලාවට. කොහේ දුවමු. ඒ විතර නෙවෙයි. මු කිටි ගන්නවා. වැවුලන. වැවුලන්නේ නැතුව තියෙන්නේ. අයියෝ ඉස්සෙල්ල තැනටම ඇවිල්ලානේ. අයියෝ ඒ විතර නෙවෙයි දුවන පවා එකක් අඩු වුණා. කොණ්ඩ නේද මේ ඉස්සරහා ඉන්නේ දුවපන්. කොණ්ඩ පණී යාළුවා. කොහෙද? ඉවරයි. මේ පාරන් කොළ හතරෙන් මැරෙයි වගේ. අවුලන්නේ හාඩ් වල හරි කොළ හතරක් ගැව්වේ. තා එකපාරේ මං ගහන්නේ මේක. මේ පාර අවුට් වුණා. හරි දුවන පවා එක ආවා. අරේ ඒත් එක්කම අයි මේ channel එක subscribe කරගන්න. channel එක කියන අලුතෙන් පටන් ගත්තේ. like කරමු නේද? like කරන්න වෙනස්ුනේ නෑ. කලින් තොත ආයේ දෙක නැති. කවුද වගේ කොළ වගේ දාලා කීට අරන් ගියා නම් දැන් අපිට මේක මේක කරන්න වෙන්නේ නේද? ඌ අරන් යනකොට මරලා දාන්න. ඊටකොට අපිට කොළ ටික අරන් ඉන්නේ කියලා එවන්නේ. මොන්නේ නෝ. මේ මොනවද බෑ කොණ්ඩ එන. කොණ්ඩ පණී පිටිපස්සට යන්න හැකියි. තා යන්න හැකුණා ගියා. තා තුනයි ඕන.
කොහෙට ඇවිත් ගන්න යන තරකට ඒක දුර පේනවනේ හොඳයි. දුර කරුවල හෙන් කොණ්ඩ ගහයි දන්නේ උන් ආව ඉස්සෙල්ලා. මේ කොහෙද මේ? කොණ්ඩ මගේ අරුණද කොහෙද දුවමුකෝ අම්මා. දුවමුකෝ. කොණ්ඩ අපිට වෙට්ටුවක් දාලා. මේ පාර විතරයි මං ගහන්නේ. අයි බලමුකෝ මේ පාර යන්න පුළුවන් ද කියලා. මේ පාර ඊසි. ඊසි දාන්න ඕනේ. ඊසි දාලා ගහන්නේ. කවන්න මේ පාර කොහොමද මම දිනන්න බලාපොරොත්තු වෙන. ඒ උඩට දිනන්න එක ඉඳන් දැන් කොණ්ඩ බලන්න. පස්සේ දැන් අයියෝ එකයි දෙකයි කාලේ. අර එක කාමරයක දෙකක් තියෙනවා. මේ කාමරේ හම්බුන්නේ අපිට. මේක අපි අන්න හම්බුණා. මේ ඕකේ තමයි. අපි පොඩ්ඩක් මේක නගිනකන් ඉන්න. එතක අපි කොලේ ගමු. මේ කාමරේ ඉස්සෙල්ලා මැරෙන්නේ. ඒ දොරෙන් යද්දිම කමන්නේ විට්ටුවක් දාගන්න. මේ කබඩ් එක නැද්ද දාන්න? කබඩ් තියෙන්නේ කියන්නේ. නැත්තම් කඩේ කබඩ් එක. ඒක නම් මෙතන ඉඳන් මැරියයි. අනේ කොණ්ඩ මේ බලන්න ඉස්සර කොහේ විට්ටු දාන්නේ? ඉවර. එහෙනම් මෙතනින්